वारसित नयना हृदय सीना कोलनी වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් හැමෝම මගේ YouTube channel එකට ඔන්න ඉතින් අදත් පිළිගන්නවා. ඔන්න ඉතින් මම ස්ටඩි බ්ලොග් එකක් ගෙනාවා. ආයෙමත් ඉතින් ඉස්සෙල්ලත් ස්ටඩි බ්ලොග් එකක් දැම්මා. ඒකත් හැමෝම වගේ බලලා තිබ්බා. ඉතින් thank you. ඉතින් ඔන්න මම තවත් අස්සන බ්ලොග් එකක් ගෙනාවා. අපි බලමු ඉස්සරහට බ්ලොග් එකේ මොකද වෙන්නේ කියලා. මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලේ ලං වෙන්න පෙර මග බලා ඒ මෙව්ව හැම හීන ගානේම ඉටු වේල අපි ආදරේ ජය ලබා මගේ දිවියේ මට ලැබුණු වටිනාම පිළිනේ මගේ දිවියේ මට ලැබුණු වටිනාම පිළිනේ ඔයා ඒ බව දැනුණා මගේ ලෝකෙ ඔබ කියලා ඉතින් යාළුවනේ ඔයාලා මෙන්න මේ 2025 වර්ෂයේදී ඔයාලට ඔයාලගේ තිබ්බ හීන ටාගට් ඒ හැම දෙයක්ම කම්ප්ලීට් කරගන්න බැරි වුණාද? එහෙම වෙලා මේ වෙද්දිත් ඔයාලා තාම දුකින් ඉන්නේ. එහෙම හිතන්න එපා. ඔයාලට මේ අවුරුද්දේ කරගන්න බැරි වුණ ඒ දේවල් අපි අලුතෙන් පටන් ගන්න මේ 2026 වර්ෂයේදී ඒ හැම දෙයක්ම සාර්ථක කරගන්න මහන්සි වෙමු. මොකද අපි අද මහන්සි වෙන තරමට තමයි අපේ දවසක ප්‍රතිඵලයක් තියෙන්නේ. ඉතින් ඔයා නිකන් ඔහේ දෙනදී කාලා වෙනදී ඔහේ බලාගෙන හිටියොත් ඔයාට ඒ දේවල් වලට යන්න අමාරුයි. අපි අපේ හින කොහොමරි ඒ හීන හැම දෙයක්ම ඉෂ්ට කරගන්න මහන්සි වෙන්න ඕනේ. ඔයාලට කවුරුහරි කෙනෙක් ඔයාට කරන්න බැරි නම් මේ දේ කරන්න එපා. ඊට පස්සේ තව ඕව කරා කියලා වැඩක් නැහැ කියලා එහෙම කරලා ඔයාගේ ගමන ඔයා නතර කරන්න එපා. ඔයාගේ ගමන යන්න. ඔය කවුරු කොහොම කිව්වත් ඔයාට ඔයා කරන දේ ඇත්තටම ඔයාට විශ්වාසයක් තියෙන්න. නැත්තම් මේකෙන් ඔයාට ලස්සන ප්‍රතිඵලයක් ලැබෙයි කියලා ඔයාගේ හිතේ කොතන හරි තැනක තියෙනවා නම් ඒ දේ අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. කවුරු කොහොම කරත් ඔයාට ඔයා කරන්නේ හරි දේ කියලා ඔයා දන්නවනේ. ඒ නිසා ඔයාට හිතන දේ ඔයා ඒ දේ හරි කියලා හොයලා බලලා ඒ කියන්නේ අපි නැතුව වැඩිහිටියෙක්ගෙන් වගේ කෙනෙක්ගෙන් අහලා අපි කරන්නේ මේ දේ හොඳ දෙයක්ද කියලා හොයලා බලලා ඒ දේවල් කරන්න. කවුරු කොහොම බෑ කිව්වත් ඔයාට පුළුවන් කියලා හිතනවා නම් ඔයා ඒ දේ අනිවාර්යෙන් කරන්න උත්සාහ කරන්න. මට ලැබුණු මං අද මේ ස්ටඩි බ්ලොග් එකේ මාතෘකාවක් කරගත්තේ දැන් සමාජයේ තියෙන මාතෘකාවක්. ඒ මොකක්ද කියලා දන්නවද? දැන් සමාජයේ හුඟක් අය ඉස්සරහට යද්දි එහෙමත් නැත්තම් අපි දෙයක් අලුතෙන් පටන් ගත්ත කියමු. බිස්නස් එකක් හරි මොකක් හරි YouTube channel එකක් හරි මොකක් හරි දෙයක් අපි අලුතෙන් පටන් ගත්තාම හැමෝම මිනිස්සු බයින්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාලා බලාපොරොත්තු වෙන්නේ අපේ ආරම්භයේදීම හොඳ තැනක ඉන්නවට. ඇත්තටම අපි දෙයක් පටන් ගත්තාම අපට ආරම්භයේදී හොඳ තැනක ඉන්න අමාරුයි. අපි පුංචි දෙයින් තමයි පටන් ගන්න ඕනේ. ඒ නිසා ඔය අලුතෙන් ගමනක් පටන් ගත්තා නම් ඒ ගමන ඉවර වෙනකම් ඉස්සරහට යන්න. එහෙනම් ඉතින් වැඩ ටිකක් හුඟක් කරා නිසා දැන් නම් හුඟක් මහන්සි නිසා අපි ඉක්මනට කමු. මොකද දැන් හුඟක් බඩගිනි. ඒ නිසා අපි ඉක්මනට කාලි වෙලා ආයෙමත් වැඩ ටික කරන්න පටන් ගන්න ඕනේ. මට ලැබුණු වටිනාම පිළිනේ ඔයා ඒ බව දැනුණා
ඉතින් ළමයි මං කියා හිටියේ ඔයාලා ගමන වල යන්න කියලානේ. ඉතින් යන්න එකයි කියන්නේ. ඔයාලට කවුරු බෑ කිව්වත් ඔයාට ඔයාව විශ්වාස නිසා ඔයා ගමන යන්න. කවුරු කොහොම කිව්වත් කමන්නේ. අපිට හිතෙන්නේ ඒ දේ හොඳයි කියලානේ. ඒ නිසා ඔයා ඉතින් ඒව සාර්ථක කරගන්න උත්සාහ කරන්න. මේ අවුරුද්දේ කරගන්න බැරි විච්ච හුඟක් දේවල් ඔයාලට ඇතිනේ. ඒ නිසා මම විශ් කරනවා ඊළඟ අවුරුද්දේ ඔයා ඔය ප්‍රාර්ථනා කරන හැම ප්‍රාර්ථනාවක්ම ඊළඟ අවුරුද්දේ අලුතෙන් පටන් ගන්නේ අලුත් ජීවිතේ හැම දෙයක්ම සාර්ථක කරගෙන ඔයාලගේ ගමන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා මම වීඩියෝ බලන හැමෝටමත් මේ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ටම මම ප්‍රාර්ථනා කරනවා. මතුලේ සිතම් කළා අද ඔය දැස මාගේ වෙලා දිවිය පුරා දිවිය පුරා දිවිය පුරා මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලේ ලං වෙන්න පෙර මග බලා ඒ මෙව්ව හැම හීන ගානේම ඉතින් මගේ YouTube channel එක subscribe කරපු ඔයාලටත් ගොඩක් ස්තුතියි. ඒ විතරක් නෙමෙයි මගේ TikTok account එකත් follow කරපු හැමෝටම බොහොම ස්තුතියි. මම වීඩියෝ එකත් එක්ක හිටපුවා. ගිහින් එන්න ළමයි අලුත් vlog එකකින් ආයෙමත් හමුවෙමු. හිතකම